මිනිස්සු මරණයට කියන්නේ අවසන් නින්ද කියලා. ඒ මිනිස්සුම සමහර වෙලාවට කියනවා ජීවිතේ හීනයක් කියලා. ඕක බලන්නකො සර් පොඩි සංගීතයක්. පාද කියන්නේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ එක අඳුරු පැතිකඩක වැසී ගිය කතාවක්. බොහොම ලස්සනට සිනමාරූපීව අද දවසේ ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයා චමින්ද ජයසූරිය සහ ඉතාමත් දක්ෂ නළුනිලි වරණයක් මේ චිත්‍රපටයේ පුරාවටම තියෙනවා. ඉතින් ඔවුන්ගේ දක්ෂතාවය සහ කාර්මික ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් මේ සියලු දෙනාගේ එකතුවෙන් ලස්සන චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට තිළින වෙලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලන්න පවුලේ සියලු දෙනාත් එක්ක එකතු වෙන්න. චිත්‍රපටය ගැන කතා කරනවා නම් ඇත්තටම සමාජ දේශපාලනික ඉතිහාසය වගේම මේක සත්‍ය කතාවක්, මේ සත්‍ය ජීවිතය හරි ලස්සනට බයිස්කෝප් එකකට අරන් ඇවිල්ලා ඒක ප්‍රේක්ෂකයන්ට ලබා දීලා තියෙනවා චමින්ද. ඉතින් සුබ පතනවා සහ හරිම සතුටුයි ඒක ඒ චිත්‍රපටය බලද්දී. ඒ වගේම පූජන ගැන කතා කරන්න ඕනේ. පූජන වගේම ජගා, කනියා හැමෝම, අකලංක හැමෝම විශේෂයෙන් පූජන ගැන කතා කරන්න ඕනේ. පූජන හරි ලස්සනට ඒ චරිතය ක්‍රාෆ්ට් කරලා තිබ්බා. ඒ වගේම හරි සියුම් විදියට කිසිම කලබලයක් නැතුව හොඳට අඳුනගෙන ඒ චරිතය අපිට ඩිලිවර් කරලා තිබ්බා. ඉතින් හරිම සතුටුයි හැමෝම දිහා බලද්දී. ඒ වගේම මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා මම හිතන්නේ මේ අවුරුද්දේ එළියට එන දෙවැනි චිත්‍රපටය, මේ චිත්‍රපටය අනිවාර්යෙන් නරඹන්න. සිනමාවේ වසන්තය උදා වෙලා තියෙනවා. ඉතින් එන්න ඔබත් මේ අත්දැකීම ලබා ගන්න. ක්‍රයිම් ඩ්‍රාමා ජෝන එකේ ෆිල්ම් එකක් ෆිල්ම්ස් අපිට තිබුණා. මේ වෙලාවේ මේ ෆිල්ම් එක මාව වාව් කරපු චිත්‍රපටයක්. අනිත් හැමදේම චිත්‍රපටිය අපට අවසාන චිත්‍රපටිය අපිට ගේන අදහස පවා අපිව ෂොක් කරන, අපිව විශ්මයට පත් කරන, වාව් කරන දෙයක්. මම හිතනවා මේ චිත්‍රපටිය අපේ රටේ ප්‍රේක්ෂකාගාරය බැල නොකැඩියවිල්ල බලයි කියලා, රොද බැඳගෙන බලයි කියලා, ආසාවෙන් බලයි කියලා, විඳී කියලා, රස විඳී කියලා අපේ සිනමාව ගැන හරිම සතුටක්, ආඩම්බරයක් ඇති වෙනවා ඒකත් එක්ක. මම හිතනවා ප්‍රේක්ෂකයන් ඉතාම ආදරෙන් මේ චිත්‍රපටය වැළඳ ගනී කියලා. අපි මෙතෙක් නොදුටු වර්ගයේ, අපි කැමති වර්ගයේ 70 80 දශකයන් පසුව අහිමිව ගිය සිනමාව නැවත වතාවක් සිනමා තිරයට කැඳවන්නට චමින්ද ජයසූරිය අපේ මිත්‍රයා සමත් වෙලා තියෙනවා. අපේ පවුලේ හැමෝටම උරුම තාට්ටු. ඒකෙන් බේරෙන්න පුළුවන් නිසා තමයි මම සැටි නිවුස් කරන්නේ. මට ඇත්තටම කියන්න වචන නැහැ, තෝරගන්න බෑ. මේ හිරිගඩු පිපෙනවා, ගූස් බම්ස් එනවා. ඒ තරම් චිත්‍රපටය හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම දැනගෙන හිටියා චිත්‍රපටය මේ විදිහට සාර්ථක විදිහට නිම වෙයි කියලා. මොකද කාලයක් තිස්සේ ශේත්‍රයේ දන්න අඳුරන අති දක්ෂ සහෝදර රංගන ශිල්පීන් පිරිසක්, මගේ පරම්පරාවේ වගේම මගේ ජේෂ්ඨයින් මේ චිත්‍රපටයට දායක වෙන්නේ. චූටි චරිතයක් පවා හරිම අති දක්ෂ විදිහට තමන්ගේ උපරිමය මේ චිත්‍රපටයට ලබා දෙනවා. මේ තමයි මම දන්නේ අපිට 20 26 අවුරුද්ද ඔන්න අද තමයි හරියටම පටන් ගත්තේ. අපේ සිනමාවට හරියටම පටන් ගත්තේ ඔන්න අද. මේ චිත්‍රපටිය නම් මග අරගන්න එපා. ඔයගොල්ලෝ බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම බලන්න. බැලුවේ නැති වුණොත් අපරාධේ. මේ වගේ මූඩ් එකකින් මේ අවුරුද්ද පටන් ගන්න එක මරු සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේක මිස් කරගන්න එපා. මොකද මේක සුපර් වැඩක්. විශේෂයෙන් පූජන් දන්දනී ගැන කියන්න ඕනේ. පූජන් දන්දනී කියන්නේ මේ වෙලාවේ සිනමාවට එන අපේ ඉන්න අලුත්ම ඇක්ටර් කෙනෙක්. කියන්නේ සුපර් ඇක්ටර් කෙනෙක්. පූජන සුබ වදනවා මචං. ගොඩක් දුර යන්න තියෙනවා. ජය වේවා. ඇත්තටම මං හිතන්නේ අද මගේ ජීවිතේ ලස්සනම දවසක්. මගේ ප්‍රථම ප්‍රධාන භූමිකාව. ඉතින් මං හිතන්නේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හැමෝගෙම සෑහෙන ආදරයක් මට අද ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ ෆාදර් චිත්‍රපටයට ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ චරිතයකට මාව තෝරගත්ත චමින්ද ජයසූරිය අධ්‍යක්ෂකවරයාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම ෆාදර් කියන්නේ 2026ට නව සිනමා ආරම්භයක් ලබා දෙන හොඳ ශක්තිමත් චිත්‍රපටයක් බවට පත් වෙලා ඉවරයි කියලා මට හිතෙනවා. මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කම සතුටුයි. මගේ පළවෙනි චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. 2026 ෆිල්ම් කැලෙන්ඩර් එක බැලුවන් පස්සේ ඒකේ ආරම්භයේ ෆාදර් වලින් පටන් ගන්න තිබුණා. ඉතින් හොඳ ආරම්භයක් කියලා හිතනවා. මේ අපි මේක බැලුවන් පස්සේ අපිට දැනෙන දේ ඒක පෞද්ගලිකයි. මම හිතන්නේ මම විශ්වාස කරනවා මම ඒක රඟපාපු නිසා, ඒකේ චරිතයක් කරපු නිසා මට දැනෙන හැඟීම වෙනස්. හැබැයි මෙතනට එළියට ආවන් පස්සේ අපේ සහෝදර රංගන ශිල්පීන්, එතකොට අපිට ආදරය කරන මේ පිරිසකින් එන ඒ කමෙන්ට් වලින් දැනෙනවා මේක කොච්චර හොඳ නිර්මාණයක්ද කියලා. බොහොම ඉවසීමෙන් කරපු වැඩක්. ඉතින් ඒකේ ප්‍රතිඵල අද අපිට ලැබිලා තියෙනවා. ඒක විතරක් නෙමෙයි මේ චිත්‍රපටයෙන් ඊට පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් ඒ කටයුත්තත් ඉතා උනන්දුවෙන් මේ පිරිස
මේ අධ්‍යක්ෂවරයා ඇතුළු මේ නිෂ්පාදන කණ්ඩායම් බොහොම වෙහෙස මහන්සි වෙලා කළා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපි මේ දකින්නේ. ඉතින් විශ්වාස කරනවා ලංකාවේ ප්‍රේක්ෂක ඔබ 2025 වගේ ඉතා සාර්ථක අවුරුද්දකින් පස්සේ 2026 අපේ සිනමාවට සාර්ථක ආරම්භයක් ලබා දෙයි කියලා. මට කෙලිය නේද තරුණ කැල. කවුද කො මේ මණ්ඩ ගෙනාවේ? ඉතින් මෙහෙ යන්න ඕනේ. සර්ලගේ ප්ලෑන් වලට වැඩ කරන්න ගිහින් තමයි අර සිපයියෙක් අයියෙක් වෙලා ඉන්නේ සර්. සර් මේ සෙනග සහ මේ උත්සවය දැක්කහම අපිට තේරෙනවා කියන්නේ නිෂ්පාදකවරයෙක් කොයිතරම් දුරට මේ සිනමා කෘතියත් එක්ක ඉන්නවද කියන කාරණේ. ඉතින් විශේෂයෙන්ම මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. සත්‍ය කතාවක් ඇසුරෙන් යම් විදිහක ප්‍රතිනිර්මාණයක් කරනකොට ඔබේ විශ්වාසය පිළිබඳ අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මේ විශ්වාසය ඒ විදිහටම පරිස්සම් කරලා ඔබට ඉතාම හොඳ සිනමා නිර්මාණයක් දායක කරන්නට අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ෆාදර් චිත්‍රපටිය චමින්ද ජයසූරිය සමග අපි අවුරුදු 10ක් විතර දැකපු හීනයක්. මේ චිත්‍රපටිය මම විශේෂයෙන් අගය කරනවා. අපේ සිනමාවේ අලුත් පරම්පරාව පූජනීය දන්දෙනියකින් පටන් අරගෙන මේ ඉන්න ඔක්කොම අපේ තරුණ කැල මේ චිත්‍රපටිය වචනෙන් කියනවා නම් අති විශිෂ්ටයි. මේ සිනමාවේ බැටන් එක අරගෙන යන නිර්මාණශීලී දේවල් වලින් සහ රංගනේ ඉතාම නිර්මාණශීලී චව සම්පන්න තරුණයෝ පිරිසක් ඉන්නවා අපිට. ඒක ගැන මං හදවතින්ම සතුටු වෙනවා. මේ චිත්‍රපටයත් එක්ක මම කරන චරිතේ වාසු කියන චරිතේ. ඉතින් මේක වෙනස්ම වෙනස් චරිතයක් මගේ ජීවිතේ මං කරන. මේක මං හිතනවා ලංකාවේ සිනමාවෙම චිත්‍රපටිය අඩි 2-3ක් ඉස්සරහින් මේ ශාස්ත්‍රයේ ඉස්සරහින් තිබ්බා කියලා මං හිතනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ සිනමා ශාලාවලින් සිංහල සිනමාවෙන් ඈත් වෙලා ඉන්න ප්‍රේක්ෂකයන් නැවත සිනමා ශාලාවලට ගෙන්න ගන්න පුළුවන් හොඳම චිත්‍රපටයක් මේක. ඉතින් අපි මාස ගාණක් තිස්සේ චිත්‍රපටයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉතින් අපි බලාගෙන හිටියෙත් මේ මොහොත එළඹෙනකම්. මොකද මේ චිත්‍රපටය කරුණු කාරණා කීපයක් නිසා වැදගත් චිත්‍රපටයක් කියලා මම හිතනවා. ඔබ දැනටමත් දන්නවා ලංකාවේ චිත්‍රපට කලාව යම් කිසි විදියකට හොඳ දිශානතියකට ගමන් කරමින් සිටින මොහොතක්. ඒ වගේම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරමින් ඉන්න මොහොතක්. සන්ධි වේදනාවට සමුදෙන්න ජීවිතේම විඳගන්න විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල්ඩ්. මේක වෙනස් චිත්‍රපටයක්. මේක චමින්ද ජයසූරිය කියන්නේ බයස්කෝප් එකක් කියලා. ඒ කියන්නේ අපිට අපි 70 80 දශකයේ ජීවත් වුණා නම් අපි මේ පැරණි සිනමාවේ දැකපු සමහර අංගෝපාංග ගති ලක්ෂණ සංගීතය ඔබට මේ සිනමාවේදී දකින්නට ලැබේ. මම දන්නේ අපේ 50ක නළුවන් නළුනේ 50ක විතර පිරිසක් මම හිතන්නේ වැඩිම පිරිසක් සහභාගී වූ චිත්‍රපටය වෙන්න ඇති. ඒ පිරිසත් එක්ක අද දවසේ චිත්‍රපටය නරඹුවාම මට සතුටුදායක දවසක්. ඉතින් මේ කියන්න ඕන විශේෂයෙන්ම පූජන දන්දෙනියගේ පළවෙනි ප්‍රධාන රංගනය ඒ වගේම ශෞම්‍යලේනගේ ඇතුළු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් හැමදෙනාගේම ඉතාමත් හොඳ රංගනයක් එක්ක පාද චිත්‍රපටය අද ජනතාව වෙනුවෙන් විවෘත වෙනවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා අපේ ආදරණීය හිතවතුන්ට අපිට මිස් වෙච්ච 70 දශකයේ එහෙම නැත්නම් හින්දි සිනමාවේ අපි නොදැකපු දේවල්, ඒ වගේම බටහිර සිනමාවේ අපි නොදැකපු දේවල් අපිට අපිට මගහැරිච්ච දේ මේ සිනමා තුළ අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේක විශේෂයෙන් ආරාධනා කරන ප්‍රේක්ෂකාගාරයට එන්න බලන්න. මේ අත්දැකීම ඔබ ඇසින් දැකලා කනින් අහලා රස විඳින්න ඕන. මට පුළුවන් කොපි ඔක්කොම වවුල් කලේ දොරටුවෙන් ස්වර්ගයට යවන්න. සඳ පායන යාමේ බයිලා ලොවේ රාජනාමේ නන්වන හද සාමේ මමයි පාන තුරේ සෝමේ. කොලිටි චිත්‍රපටයක්. මම ඒ ගැන හරිම සතුටු වෙනවා. හේතුව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ මිනිමැරුම් වගේ දේවල් ගැන වීරත්වයට නංවන්නේ ඇයි වීරයෝ බවට පත් කරන්න හදන්නේ ඇයි කියලා නේ. සමාජයේ සිද්ධ වුණු එක්තරා කාලවල වලදී සමාජයේ සිද්ධ වෙච්ච භයංකාරම අවිනීතම සිද්ධීන් ටිකක් එක්ක මේ චිත්‍රපටිය මේ ප්‍රේක්ෂකයාට එන්නේ. ඇත්තටම ප්‍රේක්ෂකයා දැනුවත් වෙන්න ඕනි අපේ ඉතිහාසයේ අපි ගත කරලා අද දක්වා ආපු කාලය තුල සිද්ධ වෙච්ච බොහෝම කටුක ජරා ජීර්ණ වෙච්ච දේශපාලන තත්ත්වයට සිද්ධ වෙච්ච පීඩා
ෆාදර් චිත්‍රපටිය ලංකාවේ බිහිවෙච්ච අති විශිෂ්ට වූ ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක්. චමින්ද ජයසූරිය අයියේ ඔයාගේ ප්‍රථම චිත්‍රපටිය කියලා මේක කියන්නම බෑ. ඒ තරම් ඔබගේ අධ්‍යක්ෂණය ඉතාම විශිෂ්ටයි. පූජන ඔයා තමයි ස්ටාර්. ඔයා තමයි ඒ කියන්නේ කතා දෙකක් නෑ. මීළඟ ශ්‍රී ලංකන් සිනමා එකේ විශ්වාසය ඔයා තමයි. ඒ තරමට ඔයාගේ රංගනයෙන් මේ චිත්‍රපටියට ඩෙස්මන්ඩ් කියන ඒ චරිතයට පණ දීලා තියෙනවා. ඔයාගේ රංගනය තුළින් ඩෙස්මන්ඩ් කියන ඒ චරිතයට ඒ ගැන්ග්ස්ටර්ට ආදරේ හිතන තරමට ගරුත්වයක් හිතන තරමට ඔයාගේ කාර්යභාරය ඉතාමත් ඉහළ මට්ටමින් ලබා දීලා තිනවා. පූජන මම ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා මේ ෆාදර් චිත්‍රපටයෙන් ආරම්භ වෙච්ච ඔබගේ සිනමා ගමන තව විශිෂ්ට වූ චිත්‍රපටි රසකින් බිහි වෙන්න ඕනේ කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. අතට මට සතුටුයි මේකේ මට හොඳ චරිතයක් හම්බුණා කරන්න. ඉතින් මම හරි ආසාවෙන් කරා. ඒ වගේම මම ප්‍රේක්ෂකයින්ට කියනවා මේක අනිවාර්යෙන්ම ඔයා නරඹන්න ඕනි. විශේෂයෙන්ම මේක සත්‍ය කතාවක් ඇසුරින් හදපු නිර්මාණයක්. ඒ වගේම මේක ඒ කියන්නේ අපේ ලංකාවේ පැවති දේශපාලන තත්ත්වය පිළිබඳව ඒ භීෂණකාරී ඒ යුගය පිළිබඳව කතා වෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ගොඩක් වටිනවා. මොකද තරුණ පරම්පරාව ගොඩක් අය දන්නේ නැහැ මේ භීෂණය සම්බන්ධයෙන්. ඉතින් ඒ දේවල් සමාජගත වෙන්න ඕන දේවල්. ඉතින් මං හිතනවා ඒක හොඳයි කියලා. ෆාදර් සිනමා නිර්මාණය කියන්නේ මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ අතිදක්ෂ ප්‍රවීණ රසක් සමග මටත් මේ රංගනයෙන් දායක වීමට ලැබීම පිළිබඳ. මම පණ පොවන්නේ සදනතා කියන තම එකකුස උපන් සහෝදරයාගේ අසාධානයට යුක්තිය වෙනුවෙන් සටන් කරන සඳලතාගේ චරිතය තමයි මම පණ පොවන්නේ. ඉතින් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න අනිවාර්යෙන් ඇවිල්ලා. මේක ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු ෆිල්ම් එකක්. අපේ මිතුරියෝ ලංකාවේ නළු නිලියෝ ශේත්‍රයේ ඉන්න හැමෝම දැවැන්තයෝ එක එකතු කරගෙන අපි අද ජනගත කරනවා ෆාදර් අපේ අලුත්ම චිත්‍රපටිය. ඒත් එක්කම මේක රටවල් 27ක ලංකාවට සමගාමීව රටවල් 27කත් ප්‍රදර්ශනය වෙනවා. එතකොට ලෝකයේ ඉන්න හැමෝටම ඇවිල්ලා මේ සත්‍ය කතා පෙළක් පාදක කරගත් ෆාදර් චිත්‍රපටිය විශාල කණ්ඩායමක් එකතු වෙලා බොහොම වෙහෙස මහන්සි වෙලා හදපු මේ ෆාදර් චිත්‍රපටිය නරඹන්න අවස්ථාව හෙට ඉඳලා උදා වෙනවා ලෝකවාසී හැමෝටම. ඉතින් මම ආරාධනා කරනවා හැමෝම එන්න ඇවිල්ලා ෆාදර් බලන්න. හොඳයි නරකයි දෙකම කියන්න. ඒ දෙකම සමව ගන්නත් ඒක බෙදා ගන්නත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබ හැමදෙනාම ඊටාම ආදරෙන් මම සිනමා ශාලාවල් වෙත පිළිගන්නවා මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ හැටියට. ඉතින් ගොඩක් සතුටුයි මේ දැවැන්ත නිර්මාණයේ කොටසක් වෙන්න ලැබුණ එක ගැන. ඉතින් අපේ සිනමාවේදී අනිවාර්යෙන්ම සුවිශේෂී සලකුණක් තබන චිත්‍රපටයක් බවට මේ චිත්‍රපටය ස්ථිරයි. ජීවිතේ රියැක්ටිව් කරගන්න වේදනාවට සමදෙන්න. ඕතෝශීල්ඩ්. ඉතින් මම මේ සඳහා දායක වෙන්නේ ඇත්තටම පතිනියනේ කියන ගීතය ගායනයෙන් ඒ වගේම තනු නිර්මාණයෙන්. ඉතින් ඒ වගේම ගීතයේ සංගීතය අමිත් ගුරු අය, ඒ වගේම පද රචනය චමල් පොල්වත්තගේ අය. ඉතින් බොහොම සතුටුයි මේ විදිහට මේ නිර්මාණයට දායක වෙන ලැබුණ එක ගැන. ඇත්තටම මට හිතාගන්න බෑ මේ චිත්‍රපටය ගැන. එච්චරටම ලස්සනයි. මේකේ පූජන දන්දෙනිය අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ ඇක්ටිං ගැන කතා කරන්න වචන නැහැ. ඉතින් මම සියලුම ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ඉල්ලා සිටිනවා මේ ෆාදර් චිත්‍රපටිය ඇවිල්ලා නරඹන්න කියලා. මහ පොළොවේ ඇත්ත කතාවක්, මහ පොළොවේ සත්‍ය සිදුවීමක් මේ විදිහට සිනමාවට ආවට පස්සේ ඒක මං හිතනවා ජනතාවට දැනන ප්‍රමාණය වැඩි. ඉතාමත් අපූර්වට, ඒ කියන්නේ හැම අතින්ම පුංචි දේවල් පවා හරි අපූර්වට ගලපගෙන පොඩි ගිනි පෙට්ටියේ සිට ආර්ට්වල හැමදේම නිවැරදිව හිතලා ඒ කාලවකවානු වලට අදාළව කරපු චිත්‍රපටියක්. සංගීත පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම චාමර වීරසිංහගේ ප්‍රථම සිනමා ගායනය, එතකොට කාංචනා මානසික රැප් සංගීතයක්, ඒක රැප් ගීතයක් එකතු කරගෙන තියෙන එක හරි අපූර්ව උත්සාහයක්. ඒ වගේම දමිළ භාෂාවෙන් අලුත් ගීතයක් බිහි වෙලා තියෙනවා මංජරියක ගායනා කරද්දී. මේ වගේ සංගීතය පැත්තෙන් ඉතාමත් හොඳ ප්‍රවණතා රසක් මේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ කාලයට පස්සේ පිරිමි නළුවෙක් දැක්කා පූජන. අර අපි කියන්නේ බ්‍රැඩ් පිට්ලා ඩිකැප්‍රියෝලා දැක්කට පස්සේ ඒ මූවිස් වල අපිට එන ෆීල් එක තියෙන්නේ. අන්න ඒ වගේම පිරිමි නළුවෙක් දැක්කා. හරි අපූර්ව රංගනයක්, හරි අපූර්ව ඇස් දෙකක්. හැමදෙනාටම සුප්පතනවා. නිෂ්පාදකයාගේ සිට හැමදෙනාටම සුප්පතනවා මේ චිත්‍රපටිය වෙනුවෙන් ඇවිත් බලන්න. මේක බලන්න ඕන චිත්‍රපටියක්. ඉතින් ෆාදර් චිත්‍රපටිය අතහැර ගන්න එපා. ඔබ චිත්‍රපටි වලට ආදරය කරන කෙනෙක් නම් රසිකයෙක් නම් මේක ඔබ බලන්න ඕන චිත්‍රපටියක්. එතකොට ඩෙස්මන් අපි පිටපස්සෙන් යන්නේ කිස්තරයි.
සඳහා අරගෙන යනවා. එතකොට අපි ගියා ගැහුවා. මොනවද බලන්නේ? මරණය කියන්නේ ජීවිතය කියන නින්දෙන් අවදි වෙන මොහොත. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය.